හලෝ මේ අපේ 14 වෙනි වීඩියෝ එක. අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ අපේ SQL Lite database එක PostgreSQL database එකකට change කරගන්නේ කොහොමද කියන එක. එතකොට අපි කලින් වීඩියෝ එකේදී කතා කරා production යද්දී අපිට අපේ SQL Lite database එක use කරන්න බෑ කිව්වා. ඒ නිසා අපි ඒකට PostgreSQL database එකක් connect කරන්න ඕනේ කියලා කිව්වා. හරි. මේකේ පළවෙනි ස්ටෙප් එක විදිහට අපි මේකට අදාළ drive එක. ඒ කියන්නේ අපි database එකක් connect කරනවා නම් යම්කිසි software එකකට ඒකට අදාළ drive එක අපි ඒකට install කරන්න ඕන. අපිට එතකොට මේකට අදාළ drive එක install කරන්න පුළුවන් මේකට PIP එකේ package එකක් තියෙනවා. ඒක install කරාම automatically drive එක install වෙනවා. හරි අපි ඒක දැන් install කරමු. ඒකට type කරන්න pip install psychopg2 බයිනරි මෙන්න මේ ලයිබ්‍රරිය මේ විදිහට ඉන්ස්ටෝල් කරන්න ඕනේ. මගේ මේ විදිහට ආවේ මම ඕල්රෙඩි එක ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා එතකොට මේක පළවෙනි වතාවට ඉන්ස්ටෝල් කරද්දී පොඩි ප්‍රෝග්‍රස් බාර් එකක් එක මේක ඉන්ස්ටෝල් වෙනවාට පෙන්නේ. හරි දැන් එතකොට අපි අපේ රිමෝට් ඩේටාබේස් එක හදාගන්න ඕනේ. අපි ඒකට යූස් කරන සර්විස් ප්‍රොවයිඩර් තමයි AWS. එතකොට අපි AWS එකේ RDS කියන සර්විස් එක තමයි යූස් කරන්නේ. එතකොට ඔයා මුලින්ම AWS account එකක් හදාගන්න ඕනේ. එතකොට normal ඔයාලට Google එකට ගිහිල්ලා AWS කියලා සර්ච් කරලා AWS account එකක් හදාගන්න පුළුවන්. එතකොට AWS account එක හදාගත්තාම ඔයාලා එන්නේ මෙන්න මේ වගේ dashboard එකකට. මෙතන මේ recently visit කියන section එකේදී ඔයාලගේ මුකුත් පෙන්වන්නේ නැති වෙයි මුලින්ම account එක හදනවා නම් එතකොට අපි මේකෙදී select කරගන්න ඕනේ service එක තමයි RDS කියන්නේ. එතකොට මෙතනදී මගේ RDS මෙතන පෙන්නනවා. ඔයාලගේ පෙන්වන්නේ නැත්නම් මෙතන search bar එකේ RDS කියලා search කරන්න. එතකොට මෙතන මුලින්ම එනවා මේ manage relational database service කියලා. ඒක click කරන්න. එතකොට ඔයාලා මේ වගේ page එකකට එනවා. එතකොට අපිට මෙතනින් අපේ database එක create කරගන්න පුළුවන්. එතකොට මම මේකෙදි කොහොමද database එක හදන්නේ කියලා ඔයාලට දැන් පෙන්නන්නම්. ඔයාලට මෙතන පහළ පේනවා මෙතන create database කියලා section එකක් තියෙනවා. මේකෙදි මේ create a database කියන button එක click කරන්න. එතකොට ඔයාලට මේ විදිහට section එකකට එනවා. මෙතන method එක create කරන method එක select කරන්න තියෙනවා. අපි එතන full configuration කියන එක තියමු. ඊළඟට database engine එක select කරන්න තියෙනවා. එතකොට මෙතනදී ඔයාලට පේනවා ඇති use කරන්න පුළුවන් database engine ගොඩක් තියෙනවා. MariaDB, Oracle. අපි මේකෙදි use කරන්නේ PostgreSQL කියන database engine එක. එතකොට මේකෙදි මම මේ select කරනවා මේ PostgreSQL කියන එක. එතකොට මෙතන automatically engine version එක select වෙනවා. අපි default එක තියමු. මෙතනදී අපි මේ select කරන template එක බලමු. මෙතන template වර්ග 3ක් පෙන්නනවා. අපි මේ sandbox කියන එක තමයි select කරගන්නේ. හේතුව මේක free tier එක eligible වෙන්නේ මේ part එකට. ඒ නිසා අපි මෙතන sandbox කියන එක select කරනවා. එතකොට ඔයාලට මේ එක එක architecture වලට එතකොට options තියෙනවා මෙතන durability එක. එතකොට මේකෙදි මේ sandbox කියන එකේදී අපිට මේ විදිහට primary instance එක instance එකක් විතරයි මෙතන හදාගන්න පුළුවන්. එතකොට අපිට ඒක දැනට issue එකක් නැහැ. අපි මේක select කරලා පහළට යමු. මෙතන settings වල database එකට name එකක් දෙන්න තියෙනවා. මම මෙතන දෙනවා news database 1 කියන එක. ඊළඟට මෙතන master username එක අහලා තියෙනවා. මෙතන මේ PostgreSQL default තියෙන එකම තියෙනවා. මෙතන self manage කියන එක දීලා තියෙනවා. මෙතන මම password එකක් දෙනවා මේකට. මෙතන මම suggested password එකක් ගන්නවා. මේක click කරන්න. එතකොට මේ විදිහට auto suggest වෙනවා පාස්වර්ඩ් එක. එතකොට ඔයාලා මේ පාස්වර්ඩ් එක කොපි කරන් තියාගන්න අපිට මේක ඩේටාබේස් එක කනෙක්ට් කරන වෙලාවට ඕන වෙනවා. මම එතකොට ඒ සජෙස්ට් වෙච්ච පාස්වර්ඩ් එක දුන්නා. මෙතන මම සිලෙක්ට් කරනවා පාස්වර්ඩ් ඔතෙන්ටිකේෂන් කියන එක. ඊළඟට මෙතන ඉන්ස්ටන්ස් කන්ෆිගරේෂන් වල ඩිෆෝල්ට් එක තියෙනවා. මෙතන ඩිෆෝල්ට් තියෙනවා. මේ සෙක්ෂන් එකෙත් මම මේ තියෙන දේවල් ඩිෆෝල්ට් තියෙනවා. මේ සෙක්ෂන් වල මම මේ තියෙන ඩීටේල්ස් ඩිෆෝල්ට් සෙටින්ග්ස්ම තියලා මේ ක්‍රියේට් ඩේටාබේස් කියන බටන් එක ක්ලික් කරගන්නවා. මේක පොඩි ටයිම් එකක් යනවා ඩේටාබේස් එක ක්‍රියේට් වෙන්න. රයිට් ඔයාලට බලා ගන්න පුළුවන්. මම ක්‍රියේට් කරපු නිවුස් ඩේටාබේස් 1 කියන ඩේටාබේස් එක ක්‍රියේට් වුණා. ඒකේ ස්ටේටස් එක තාම ක්‍රියේටින් තියෙන්නේ. හරි අපේ ඩේටාබේස් එක ක්‍රියේට් වෙන්න තව පොඩි ටයිම් එකක් යනවා. අපි එතකන් අපේ Django project එකේ changes ටික කරගමු. අපි ඔයාලගේ Django project එකට එන්න. ඊට පස්සේ මෙතන තියෙනවා settings.py කියලා ෆයිල් එකක්. ඒකෙදී බලන්න ඔයාලා පහළට ස්ක්‍රෝල් කරද්දි මේ විදිහට හම්බ වෙනවා database කියලා section එකක්. එතකොට මේ database කියන section එකේ දැන් default තියෙන්නේ SQLite database එක. එතකොට අපි මේ SQLite database එක PostgreSQL database එකකට change කරන්න ඕන.
එතකොට මම මේක දැනට මෙහෙම කමෙන්ට් කරනවා. ඊළඟට මම මෙතන ටයිප් කරගන්නවා databases. මේකෙදී අපි යූස් කරන පැරාමීටර්ස් කීපයක් තියෙනවා. කලින් එකේ වගේම අපි මෙතන default කියලා දාගන්නවා. ඊළඟට curly braces දාගෙන මුලින්ම අපිට දෙන්න ඕනේ මේකේ එන්ජින් එක මොකක්ද කියලා. රයිට් මම මෙතන එන්ජින් එක දෙන්නම්. එන්ජින් එක තමයි Django db.backends. හරි කලින් එකේ තිබ්බේ SQL Lite 3 කියලා. අපි මේකට දුන්නා PostgreSQL කියලා. රයිට් ඊළඟට අපි දෙන්න ඕනේ name එක. හරි අපි මෙතන name එක දෙන්න ඕනේ Postgres කියලා. ඊළඟට අපි මෙතන හදාගත්ත user name එක දෙන්න ඕනේ. මෙතන master user තමයි දෙන්න ඕනේ. අපි එතන තිබ්බේ Postgres කියලා. ඊළඟට අපි මේකට password එක දෙන්න. අපි copy කරගත්ත password එක අපි මේ password එක මෙතන දෙමු. ඊළඟට අපිට ගන්න වෙනවා මේකේ host එක. ඊළඟට අපිට ඕන වෙනවා port එක. මේ part දෙක ගන්න අපිට database එක create කරගන්න ඕන. එතකොට අපි බලමු දැන් අපේ database එක create වෙලාද කියලා. right අපිට මෙතන පෙන්නනවා database එක create වෙලා තියෙනවා. තාම status එක මේ විදිහට තියෙන configuration වෙනවා. එතකොට මෙතන අපි database එක click කරමු. connectivity and security section එකට අපි ආයෙමු. හරි. මෙතන දීලා තියෙන අපේ කනෙක්ට් කරගන්න අදාළ ඩීටේල්ස් ටික මෙතන අපේ හොස්ට් එකට අපි මෙන්න මේ හොස්ට් එකට තියෙන ලයින් එක කොපි කරගෙන අපේ ඩේටාබේස් එකට ඇවිල්ලා මෙතන හොස්ට් කියන තැනට දාමු. ඊළඟට මෙතන අපේ පෝර්ට් එක මෙතන තියෙනවා 54යි 32 කියලා. අපි මේ පෝර්ට් එක කොපි කරගෙන ඇවිල්ලා අපේ මේ සෙක්ෂන් එකට දාමු. ඔය විදිහට ඩේටාබේස් එක කනෙක්ෂන් පාර්ට් එක කරගන්න පුළුවන්. රයිට් අපි යමු බලන්න අපේ ඩේටාබේස් එකේ ස්ටේටස් එක චෙක් කරන්න. තාම අප් වෙන ගමන් හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ස්ටේටස් එක available කියලා ආවා. දැන් අපේ database එක available. අපි බලමු issue එකක් නැතුව run වෙනවද කියලා. අපි issue එකක් තිබ්බොත් ඒක check කරලා බලමු. දැන් අපේ database එක මේ විදිහට connect කරලා තියෙනවා. project එක run කරලා බලමු. හරි. මේ විදිහට connection එකේ issue එකක් ආවා. අපි බලමු මොකද්ද මේ issue එක කියලා. මෙතනදී connection එකේ අපි local run කරන නිසා මේ AWS එකෙන් අපේ local IP එක block කරන issue එකක් තමයි තියෙන්නේ. අපි බලමු ගිහිල්ලා මෙතන AWS console එකට හදාගත්ත database එකේ බලමු connection and security section එකේ අපි මේකෙදි බලමු අපේ inbound rule update කරලා බලලා මෙතන මේ section එකේ පහළට එද්දි මෙතන තියෙනවා security group කියලා section එක. මෙන්න මේ තියෙන එකකින් දෙකෙන් එකක් click කරගන්න. එතකොට ඔයාලට load වෙනවා මේ වගේ EC2 instance එකේ dashboard එක. එතකොට මෙතන ඔයාලට පෙන්නනවා security group කියලා එක. එතකොට මෙතනදී ඔයාලා මේ security group එක click කරගන්න. එතකොට මෙතන තියෙනවා inbound rule, outbound rule ඒ sections ටික තියෙනවා. අපි මෙතන inbound rule වලට ඇවිල්ලා මේ edit inbound rule කියන එකට ගිහිල්ලා ඔයාලා මෙතන add කරගන්න new rule එක. මෙතන දෙන්න type එක PostgreSQL කියලා දෙන්න. එතකොට මේ විදිහට automatically 54යි 32 port එක select වෙනවා. ඊළඟට මෙතන දෙන්න ඕනේ අපේ source එකේ IP එක. අපිට දැනට අපේ project එකේ තියෙන local නේ run වෙලා තියෙන්නේ. අපි එතකොට මෙතන source එක විදිහට මේ විදිහට 0 ඒවා 4ක් දෙනවා. ඒ කියන්නේ කොටවම allow කරනවා. හැම source එකකටම allow කරනවා කියලා තමයි මෙතනදී මේ කියන්නේ. එතකොට අපි මේක ප්‍රොඩක්ෂන් දාද්දි ඇත්තටම පොඩ්ඩක් මෙතන චේන්ජ් එකක් කරන්න ඕනේ. මෙතන අපේ source එකේ IP එක දාලා ඒ security rules ටික හදන්න ඕනේ. අපි දැනට මේ විදිහට save කරලා අපි බලමු ආයේ project එක run කරලා. right මම මේ විදිහට rules ටික update කරා. දැන් යනවා මම ආයේ project එකට ගිහිල්ලා මේක මම stop කරලා ආයෙ run කරනවා. එතන දැන් අපි අතන rule එකක් change කරා. හරි අපි දැන් මේ issue එක fix කරගන්න යමු. එතකොට මේකෙදී දැනට අපේ database එක අපිට public access කරන්න දෙන්නේ නැහැ. public access කරන්න පුළුවන් වෙන්න හදා ගන්නවා. එතකොට අපි මේකේ පොඩි modification එකක් කරන්න වෙනවා අපි database එක create කරගත්ත එකේ. ඔයා මුලින්ම මේ modify කියන එකට එන්න මෙතන. හරි. එතකොට මෙතන modify කියන section එකේ ඔයා පහළට එද්දි බලන්න මෙතන connectivity section එකේ මෙතන advanced configuration කියලා තියෙනවා. මෙතන මේ publicly accessible කියන එකට ටික් එක දාන්න. right ඊට පස්සේ ඔයා මේ settings මොකුත් change නොකර ගිහිල්ලා මෙතන continue දෙන්න. modify db instance කියලා තියෙනවා. ඒක click කරන්න. මෙතන modify වෙනවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන status එක ආයේ available වලට change වුණා. right අපි ගිහිල්ලා ආපහු අපේ project එක run කරලා බලමු. හරි ඔයාලට බලා ගන්න පුළුවන් අපේ project එක දැන් run වුණා. එතකොට අපේ project එක access කරන්න පුළුවන් මෙන්න මේ link එකෙන් පරණ විදිහටම. හරි අපි එතකොට දැනට මෙතන server එක stop කරලා අපි data ටික migrate කරගනිමු. එතකොට ඔයාලා type කරන්න ඕනේ මෙතන python manage.py migrate කියලා. හරි දැන් මේක enter කරන්න.
හරි ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මයිග්‍රේෂන් ටික ඇප්ලයි වෙනවා අපේ ඩේටාබේස් එකට. හරි මේ විදිහට අපේ ඩේටාබේස් එකට අපේ මයිග්‍රේෂන් ටික ඇප්ලයි වුණා. දැන් අපි ආයෙ ප්‍රොජෙක්ට් එක රන් කරලා බලමු. හරි මේ විදිහට අපේ ප්‍රොජෙක්ට් එක රන් වුණා. අපි ගිහිල්ලා රීලෝඩ් කරලා බලමු. මෙතන ඇඩ්මින් සෙක්ෂන් එක. හරි මේ විදිහට ඇඩ්මින් එකට ලොගින් එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි අපේ හෝම් පේජ් එකත් රීලෝඩ් කරලා බලමු. දැනට නිවුස් මොකුත් දාලා නැහැ අපි. මේ විදිහට එම්ටි සයිට් එකක් තමයි දැන් එන්නේ. හරි. දැන් ඔයාලා මේකෙදි දැන් මෙතන ලෝකල් එකේ අපි හදපු ලොගින් ක්‍රෙඩෙන්ෂියල් යූස් කරන්න බෑ. එතකොට මේ ඩේටාබේස් එකට අපි වෙනම ක්‍රෙඩෙන්ෂියල් හදන්න ඕනේ. හරි. අපි දැන් අලුත් සුපර් යූසර් කෙනෙක් හදමු මේ PostgreSQL ඩේටාබේස් එකට. ඔයා මෙතන පහළට ඇවිල්ලා මේක ස්ටොප් කරන්න. ස්ටොප් කළා මේ විදිහට රන් කරන්න. python manage.py create super user right මම මේ විදිහට ක්ලික් කරනවා. හරි මෙතනදී අහනවා යූසර් නේම් එකක් මම ඇඩ්මින් කියලා දෙනවා ඔයාලා හොඳ එකක් දෙන්න. මෙතන ඊමේල් එකක් අහනවා. මම ඊමේල් එකක් දෙනවා. රයිට් මෙතන පාස්වර්ඩ් එක අහනවා. මම මෙතන දැන් සිම්පල් පාස්වර්ඩ් එකක් දෙනවා. ඔයාලා හොඳ පාස්වර්ඩ් එකක් දෙන්න. මෙතන ආය රීඑන්ටර් කරන්න එනවා පාස්වර්ඩ් එක. මම රීඑන්ටර් කරා. රයිට් මෙතන කියනවා පාස්වර්ඩ් එක ගොඩක් සිම්පල් නිසා මේ විදිහට කියන්නේ. මම මෙතන yes දීලා කන්ටිනියු කරගන්නවා. මොකද මම මේක ටෙස්ටිං වලට කරන නිසා. රයිට් මෙන්න මේ විදිහට සුපර් යූසර් ක්‍රියේට් වුණා. අපි ආයේ ප්‍රොජෙක්ට් එක රන් කරගමු. හරි දැන් අපි ගිහිල්ලා අපේ ඇඩ්මින් එක් සෙක්ෂන් එක රීලෝඩ් කරගෙන බලමු. රයිට් රීලෝඩ් කරගත්තා. මම මේකේ යූසර් නේම් පාස්වර්ඩ් ගහලා ලොග් වෙනවා. දැන් මේකට ක්ලවුඩ් ඩේටාබේස් එකක් යූස් කරලා තියෙන අපි පර්ෆෝමන්ස් එක කියන්නේ ගොඩක් අඩු ඩේටාබේස් එකක් ඉඳලා තමයි පොඩි ටයිම් එකක් යන්නේ මේ විදිහට. ඔයාලට බලා ගන්න පුළුවන් කලින් විදිහටම මෙතන පෙන්නනවා. අපි නිවුස් සෙක්ෂන් එකට යමු. අපි ගිහිල්ලා බලමු නිවුස් එකක් ඇඩ් කරගන්න. දැන් අපේ ඩිෆෝල්ට් සයිට් එකනේ මේ විදිහට තියෙන්නේ. ඔන්න රයිට් අපි නිවුස් එකට ගිහිල්ලා මෙතන ඇඩ් නිවුස් යනවා. සාම්පල් නිවුස් එකක් ගමු. මම මෙතන සර්ච් කරගත්තා නිකන් සාම්පල් නිවුස් එකක්. කොපි කරගත්තා. පේස්ට් කරා. ඩිස්ක්‍රිප්ෂන් එකකුත් ගමු එතනින් අපි. ඒකත් ඔයා මෙතෙන් ඇවිල්ලා පේස්ට් කරගන්න. ඉමේජ් එකක් අපි මේක ගමු. එතනට copy image address කියලා ඉමේජ් එක දැම්මා. මෙතන date එක today කියන එක දාන්න පුළුවන්. ඒකලා මෙතනින්ම save දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට නිවුස් එක ඇඩ් වුණා. අපි බලමු අපේ නිවුස් පේජ් එක රීලෝඩ් කරලා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට නිවුස් එක ඇඩ් වෙලා තියෙනවා. ඉමේජ් එක පෙන්වන්නේ නැහැ. අපි බලමු හේතුව. මෙතන අපි වෙන ඉමේජ් එකක් සිලෙක්ට් කරලා බලමු. මේ ඉමේජ් එක ගමු බලන්න. ඉමේජ් එක ඉෂුව එකක් දාන්න. copy image address කියා. මෙතන අපි මේක edit කරමු. මෙතන අපේ image address එක මේක දීලා save දෙමු. save වුණා. අපි reload කරලා බලමු. හරි. මේ විදිහට image එකක් වෙනවා. එතකොට දැන් ඔයාලට මේ විදිහට නිවුස් ටික ඇඩ් කරගෙන යන්න පුළුවන්. එතකොට අපේ කනෙක්ට් වෙලා තියෙන්නේ PostgreSQL database එක. cloud එකේ තියෙන database එකක් තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. හරි. එතකොට අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේ දැන් අපි දැනටත් මේක රන් කරේ මේ local එකේනේ. එතකොට අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු මේක කොහොමද AWS එකේම ඩිප්ලොයි කරන්න කියලා. එතකොට වෙන අයට යූස් කරන්න දැන් අපි මේක ලෝකල් එකේ දැම්මට වෙන අයට යූස් කරන්න බෑනේ. අපි ඊළඟ සෙක්ෂන් එකේ බලමු වෙන අයට යූස් කරන්න කොහොමද මේක ඩිප්ලොයි කරන්නේ කියලා. එතකොට අද ඩේටාබේස් එකේදී මේකෙදී බේසික් රූල්ස් තමයි අපි යූස් කරේ කියන්නේ. බේසික්ම විදිහට හැදුවේ අපිට මේකේ සිකියුරිටි අප්ග්‍රේඩ් කරලා තව ඉම්ප්‍රූව්මන්ට් කරන්න පුළුවන්. එතකොට අපේ මේක බේසික් ටියුටෝරියල් සීරීස් එක නිසා මේ විදිහට කරලා තියෙනවා. හරි. අපි එහෙම වුණොත් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.